අපේ ජනවිහාරේ කතාවක් තිබෙනවා බල්ලොත් එක්ක läග්ගොත් නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියලා. ඇත්ත අපිත් ඉතින් කරුමෙට බල්ලොත් එක්ක läග්ගා දැන් නැගිටින්න වෙලා තියෙන්නේ මැක්කොත් එක්ක. ඒ දවස්වල නම් ඔය ලගිද්දි අපිට කිව්වා අපේ සමහර යාළුවෝ සුරංග ඔවුන් එක්ක ලගින්න එපා උඹට තේරේවි කල්යයි කියලා. ඇත්ත තේරුණා ටිකක් කල් ගියා තමයි. හැබැයි නැගිටින්න වෙලා තියෙන්නේ මැක්කොත් එක්ක. මැක්කොත් එක්ක නැගිටිද්දී ටිකක් අමාරුයි. ගැසුවත් හරියන්නේ නැහැ. එල්ලෙන්නටමයි එන්නේ. බලන්නකො මේ දවස්වල කොහොමද මේ නීච ප්‍රතිචාර කියලා. දැන් මා ජාතික ජනබලවේගය නියෝජනය කරන පාක්ෂිකයන්ගේ හැසිරීම කොහොමද කියලා නීච වෙලා තියෙන්නේ. උර්ණ වෙලා තියෙන්නේ. හරියට නයිප් මුකටි වගේ වෛර බැඳගෙන ඉන්නවා අපිත් එක්ක. ඔය මිනිස්සුම තමයි ඒ කාලේ අපි අනුරට වැඩ කරද්දි ශානියමයි සුපිරිය ගැම්ම තමයි මචං පට්ට තමයි කිව්වේ. හැබැයි දැන් අපි අර වේදිකාවේ කියපු දේවල් නොවී තියෙද්දි වෙන දේවල් සිදු වෙද්දි ඒට විරුද්ධව හැමෝටම කතා කරන්න බෑනේ. ඒකට කොන්ද පන තියෙන්න ඕන. අම්මා කෙනෙක්ගෙන් කිරි ටිකක් හරි තන් පුඩුවෙන් උරලා තියෙන්න ඕන විරුද්ධව කතා කරන්නට. ඉතින් ඒක හැමෝටම බෑ කැමරාවක් ඉදිරියේ කතා කරන්න. ඉතින් අපි කියපු නැති දේවල් සිදු වෙද්දී ඒකට විරුද්ධව කතා කරද්දී අර ඉන්නෝනේ ජාතික ජනබලවේගයේ සමහර පාක්ෂිකයෝ ඉන්නවා මහා එකා ගූබෙට්ටක් ගෙනල්ලා අල්ලේ තියලා මේක රත්තරන් බලාකට දෙන්නේ මේ රත්තරන් බෙට්ටක් කියලා කිව්වොත් ඒක පිළිගන්නවනේ උන්. හැබැයි ඒ විදිහට මේ රටේ අපි ඇතුළු අනිත් ප්‍රජාව පිළිගන්නට ඕන. ඒ මතේ තමයි ජාතික බලවේගයේ බොහෝ පාක්ෂිකයෝ ඉන්නේ. ඒක පිළිගත්තේ නැත්නම් උන් කුපිත වෙනවා. උන් හරියට වෙසමුණකින් අවසර ගත්තා වගේ තමයි. ඉතින් මේ දවස් ටිකේ අම්මා අප්පා නැතුව මැසෙන්ජර් හරහා බයිනවා. කමෙන්ට් සෙක්ෂන් එකේ බඳිනවා. අර උන්ගේ තියෙන නීච ගතිය, ඒ ත්‍රාඩ ගතිය, ඒ තිරිසන් ගතිය නැවත ඉස්මත් වෙලා පෙන්නනවා. ඒක මේ සමාජයට පෙන්නනවා. අපි මෙහෙම තමයි අපේ ගතිය කියන එක. ඒ ඔකටිය ගතිය. මේක අපේ ගතිය. දැන් මෙච්චර කාලයක් එහෙම විතරයි බැන හිටියේ. ඉතින් අද ඉඳලා අලුත් නාඩගමක්. ඉතින් අලුත් තවත් ජවනිකාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි තෝ මරනවා තොපිය කපනවා කොටනවා අම්මටලු පළපුරුද්ද අනුව කියනවාද අපි දන්නේ නැහැ. ඒ කාලේ හිටපු සෙට් එකක්ද දන්නේ නැහැ මේ කියන්නේ. ඉතින් දැන් මැසෙන්ජර් එක හරහා අපිව නවත්තන්නට බැරි නිසා දැන් කියන තෝ ජාතික ජනබලවේගයට විරුද්ධව කතා කරන එක නැවතුනේ නැත්තම් තෝව මරනවලු කපනවලු. මෙන්න මේ සෙට් එක තමයි ඔය තර්ජන ගර්ජනය කරන්නේ. ඉතින් මුන් මේ තර්ජන ගර්ජනය කරන්නේ ලංකාවෙන් වෙනත් විදේශ රටකට පැනලා තමයි කරන්නේ. ලංකාවේ ඉඳගෙන නෙමෙයි. මොකද ලංකාවේ ඉඳලා කොන්ද පන තියෙන එකෙක් නම් මෝ පේස් ටු පේස් හම්බෙලා කියන දෙයක් කියන්නට ඕන. එහෙම කියන්නට එන්නේත් නැහැ. හැබැයි කෝල් එකකින් මැසේජර් එකේ කීබෝඩ් වීඩියෝ ලෙස තමයි මේ තර්ජන ගර්ජනය කරන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි මුන්ට බයේ මේ රටේ ජීවත් වෙන්න ඕනද? එතකොට අපි ජීවත් හරියට මුන් හිතන් ඉන්නේ අපි උන්ගෙන් කන බොන මිනිස්සු කියලා. උන්ගෙන් නැත්තම් අපි දෙයක් හොරකම් කරගෙනද? නැත්තම් උන්ගේ ගෑනුන්ට අපි ළමයි හදන්න ගිහිල්ලාද? ඒත් නෑනේ. නිදි වදින්න ගිහිල්ලාද? ඒත් නෑනේ. මොකද්ද අපිත් එක්ක වෛර බඳින්න හේතුව? මේ අපිව මරනවා, කපනවා, කොටනවා කියන හේතුව මොකද්ද? ආණ්ඩුව විවේචනය කිරීම. උන් කියන විදිහට උන් බලාපොරොත්තු වෙන විදිහටම මේ රටේ කෝටි 2.5ක් වෙච්ච ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නට ඕන. වැරද්දක් දැක්කත් ඒක වැරද්දක් කියන්න බෑ. ඒක නිවැරදි කියන එක නායකයා කිව්වනම් මේක හරි කියලා ඒක අපි දෝතින් යුතුව ඉස්මුදුනේ යුතුව පිළි අරගෙන අත් දෙක බැඳගෙන අනේ සාදු අනේ හා දේවයන් වහන්සේ කියලා එහෙම තමයි අපිට ඉන්න කියලා කියන්නේ. ඒ උන්ගේ පුරුද්ද වෙන්නේ නැති. හැබැයි මේකට අපිට පුරුදු නැහැ. මොකද අපි මේ රටේ තරුණයාට සාධාරණයක් හෙටක් අනාගතයක් උදා වෙයි කියලා අපි බලාපොරොත්තු තිබ්බා. ඒ බලාපොරොත්තු මේ ඇස් ඉස්පන අපිටම විනාශ වෙලා යද්දි ඒට විරුද්ධව කතා කරන්න අපිට පුළුවන්කම තිබුණා. ඉතින් උඹලා වගේ තර්ජන ගර්ජන මරනවා කපනවා කොටනවා කිව්වට අපි මේක නවත්තන්නේ නැහැ. මොකද නවත්තන්නේ නැත්තේ මේ රටේ තොපි වෙනුවෙන් විතරක් නෙමෙයි. අපි කතා කරුවා මේ රටේ හැම මිනිහෙක් වෙනුවෙන් අවුරුදු 17ක් මේ සෝෂල් මීඩියා වල කතා කෙරුවා. ඉතින් ඒක ප්‍රතිඵලයක් ලෙස සමහර මිනිස්සු අපි කියපු නිසා මේ ආණ්ඩුවට අපි ඡන්දය දීලා තිබ්බා. ඉතින් ඒ මිනිසුන්ට සාධාරණයක් උන්නේ රටේ අනිත් මිනිස්සු සාධාරණයක් උන්නේත් නැහැ. ඉතින් ඒක විවේචනය කරද්දිවත් අඩු ගානේ තොපිට ඒ විවේචනය කරන්නවත් ශක්තියක් නැහැ. ඒක විවේචනය කරද්දී ඒක දරා ගන්නටවත් ශක්තියක් නැතුව තමයි උඹලා හරියටම අර තිරිසන් පාදඩිය ලෙස මේ කමෙන්ට් සෙක්ෂන් එකයි මැසෙන්ජර් හරහා ඇවිල්ලා අම්මා අප්පා මතක් කරගනිමින් බැනමින් කපනවා කොටනවා කියමින් තර්ජන ගර්ජනය කරන්නේ. ඉතින් එව්වට සැලෙන්නේ නැහැ මහත්තයෝ. ඒ වගේ නවත්තන්නටත් පුළුවන් කමක් නැහැ. හොඳ ඒක මතක තියාගන්න. හිතුණත් මේ රටේ කොහොමත් මේ රටේ මිනිස්සුන්ට වැඩි කල් යන්නට කලින් මේ රටේ මිනිස්සුන්ට තේරෙනවා මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම ඊළඟ ජනාධිපතිවරණි මහමැතිවරණි අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සු මේ ආණ්ඩුව එළවා දමනවා. අනිවාර්යයෙන්ම ගෝඨට සිදුවෙච්ච
නම්බර් 2ද නම්බර් 2 තමයි වෙන්නේ මෙයාට අනිවාර්යයෙන්ම. මොකද මේ රටේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව තියෙන මේ රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු එහෙම් පිටීම සුණු විසුණු වෙලා තිබෙන්නේ. ඉතින් ඒව දවස ගානේ සුණු විසුණු වෙනවා. ඉතින් දීර්ඝ ලෙස කතා කරන්න විදිය කතා කරන්න බලාපොරොත්තු නැහැ. කියන්න තියෙන මෙච්චරයි කෙටියෙන් යුතුව. එක එක පාදඩයන්ට බයයි, එක එක නපුස්සකයන්ට බයයි. මේ කතා කරන දෙයක්වත් දාන පෝස්ට් එකක්වත් අපි නවත්තන්නේ නැහැ. මේ රටේ අනිත් ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ස්තුතියි.